විනාසන් konnichiwa. ඔන්න ඔයාලට 2026 කියන්නේ මේ අවුරුද්දේ JLPT exam එකට ලියන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නව නම් එහෙම නැත්නම් NET exam එකට ලියන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඔයාලට ජුලයි මාසයට අදාළව exams වලට මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ කියන්නේ ලබන මාසේ අලුතෙන්ම classes පටන් ගන්නවා. ඔයාලට කවුරු හරි කෙනෙක් මේ වෙනකොට Japanese language එක මුකුත්ම knowledge එකක් නැති අලුතෙන් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඒ කියන්නේ එයාට පුළුවන් N5 කියලා කියන course එකට join වෙන්න. N5 course එකට join වෙන්න කැමැත්තෙන් ඉන්න දරුවෙක් නම් මම මෙතනින් දාන QR code එක scan කරලා ඔයාලට පුළුවන් group එකට සම්බන්ධ වෙන්න. ඒකෙන් ඔයාලට සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා N4 කියලා කියන class එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඒ කියන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔයාලා N5 exam එකට ලියලා එහෙම නැත්නම් N5 syllabus එක මේ වෙනකොට cover කරලා ඉන්න කෙනෙක් නම් N4 එකට ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕනම දරුවෙක්ට N4 course එකට join වෙන්න පුළුවන්. මම මෙතනින් පෙන්නන QR code එක scan කරලා group එකට join වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට N5 හරි N4 හරි course එකට join වෙන්න කැමැත්තෙන් ඉන්නව නම් QR code එක හරහා ඔයාලට group එකට join වෙන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මම මෙතනින් දාන WhatsApp number එකට contact එකට ඔයාලට message එකක් දාන්න පුළුවන්. message එකක් දාලා සියලුම විස්තර අරගෙන group එකට join වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් 2026 ජූලි මාසයේ ඔයාලා අලුතෙන්ම Japanese language එක ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එහෙමත් නැත්නම් මේ වෙනකොට ජපාන් භාෂාව ඉගෙනගෙන N4 exam එකට මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෙක් නම් ඔයාලට පුළුවන් අලුත් classes වලට අලුතෙන්ම join වෙන්න. මතනේ